ආයිබෝන් උග කාලෙකින් අමෝගලම හම්බෙන්න මම හදනවා පොඩි චිකන් සොසේජ් එකක් ගෙදර සාමාන්‍යයෙන් ඉතාම ගුණාත්මක භාවයෙන් රසයෙන් පිරිච්ච වෙනස් විදිහට හදන්නේ හරි ලේසි හදලා ශීතකරණයේ තියලා තියාගන්න පුළුවන් ඕන වෙලාවට බැල ගන්න බලමු මොනවද ඕන වෙන්නේ කියලා තියෙන්නේ චිකන් බ්‍රෙස්ට් එක හොඳට අඹරලා අරන් තියෙනවා මේ පොඩි වෙන්න අඹරලා අරන් තියෙනවා මේක මේ තියෙන්නේ පාස්ලි සැලඩි දෙක තව තියෙනවා මෙතන චූටියට කපාගත්ත ලුණු ටිකක් ලුණු මෙතන තියෙනවා කෝන් පිටි පොඩ්ඩක් ඉඟුරු සුදු ලුණු මිරිස් ටික ගම්මිරිස් ටික මෙච්චරයි ගොඩාක් ಜಾති දාන්නේ මේ ටික එකතු කරලා තමයි අපි යන්නේ සොසේජ් එක හදන්නේ අපි බලමු හදන්නේ කොහොමද කියලා හරිම ලේසි හරිම රසයි ගුණාත්මක භාවයෙන් ඉහළයි මිනිස්සුන්ගේ අඹරලා ගන්න එක සැරයක් හොඳේ ඊට පස්සේ එකතු කරනවා ලුණු ටික ඊට පස්සේ ඉඟුරු රසය ඉදිරියට තියෙන්න ඕනේ සුදු ලුණු රසය ඉඟුරු රසය මේ තියෙන චූටියට කපාගත්ත අවුමිරිස් ටික පුංචිම බබාලට නම් අවුමිරිස් නොදැම්මත් කමක් නෑ පාස්ලි සැලඩි මේ තියෙන්නේ රස පමණට එකතු කරගන්න ලුණු ගම්බිරිස් කුඩු තේහැඳි භාගයක් ඊළඟට මම මේකට එකතු කරනවා කෝන් පිටි හරි දැන් මේක හැන්දෙන් වන්නන්න බෑ නේ දැන් මේක අතින් බලමු කොහොමද අපි අනාගන්නේ කියලා අදි වගේ නම් අපි තව පිටි හැන්ද එකතු කරනවා ඒ කියන්නේ අපිට හොඳට වේලෙන්න තියෙනවා ඒකයි වෙනස බටර් ඒවා මේ මුකුත් කලවම් කරන්නේ දැන් මම ප්‍රෙස්ම ගලනවා ඊට පස්සේ අතට පිටි පොඩ්ඩක් අල්ලනවා අල්ලලා ඇලෙන්නේ නැති වෙන්න මේක පිටි චුට්ටක් තැවරෙන්න ඕනේ අපිට තව ටිකක් ලස්සන කරන්න පුළුවන් මෙහෙම රෝල් කරගත්තා මේ තියෙන්නේ එහෙම හදපු ටික මේක ඔයාලට පුළුවන් නම් චුට්ටක් විතර ශීතකරණයේ තියලා ගත්තත් කමක් නැහැ. ඒකට අපිට හරි ලේසි බදින්න. බලමු මේක බදින්න. විප්පරයක් ගන්නවා. මුළු චූට්ටක් එකතු කරනවා. මුලට තට්ටු කරන්න. අපි පිටි පොඩ්ඩක් මේකට දාගන්නවා. මේ තියෙන්නේ පාන් කුඩු. මේක අපි පොඩ්ඩක් පිටි වල තවරලා මෙන්න දාලා කුඩු දාලා ගන්න. දැන් මේක කට්ලට් එකක් නෙමෙයි. මේක හින්දා මේක කනකොට තමයි ඒකේ රසය දැනෙන්නේ. ඒක ලස්සනට හැඩ කරලා ගන්න.
දැන් මේ බිත්තරේ දවටනකොට අපේ මේ සොසේජ් එක හරි කට්ලට් එකක් හරි ගෙදර හදනකොට ගෑරු උප්පු පාවිච්චි කරන්න. නැත්තම් හැමතැනම අතේ ගෑවෙනවා. ඒක ටිකක් අපහසුතාවයකටපත් වෙනවා. මේ බලන්න හරි ලස්සනයි ඒසකොට. මෙහෙම පිටිවල චුට්ටක් දවටලා ගත්තාම හොඳ ලස්සනට එනවා මේ. දෙපාරක් කරකවන්න. හොඳට මෙහෙම බේරන්න දාන්න. පාන් කුඩු ටික ගොරෝසු වෙන්නෙත් නෑ. හරි ලස්සනට සොසේජ් එක හදන්න පුළුවන්. දැන් අපි සොසේජස් ටික බෙදගමු. තෙල් ටික ලිපීටි උඩන් අසනකොට රම්මන් පාට වලට බෙදගන්න. මේ ලස්සනට බෙදගන්න පුළුවන්. මතක තියාගන්න මේකට අල මිශ්‍ර කරලා නෑ. සොසේජස් වලට අල දාන්නේ නෑ. වෙනත් જાති නම් මම දන්නවා හදනකොට ආයෙ එකතු කරනවා. නමුත් මම ඒවා මුකුත් දැම්මේ නෑ. තනිකර කුකුල් මස් වලින් තමයි හැදුවේ. ගුණාත්මක භාවයෙන් ඉහළ වර්ග එකතු කරනවා. කොළ වර්ග. ඉතින් මේක හරිම රසයි. ලස්සනයි නේද? හොඳ ශක්තිමත් කට්ලට් එක වගේ නෑ. නමුත් මම මේකට අල එකතු කරලා නෑ. හරිම ලස්සනයි. උග කාලෙකට පස්සේ ඔයගොල්ලෝ හමු වෙලා රස චිකන් සොසේජ් එකක් හදන්න පෙන්නනවා. හැබැයි පොඩ්ඩක් වෙනසක් ආවේ. කාලා බලලා මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම like එකකුත් දාන්න.